welcome to our YouTube channel. අද අපි යන්නේ කොහෙද? කොහෙද අපි යන්නේ? අපි යනවා බුක් ෆෙයාර්. ඒක තමයි. බුක් ෆෙයාර් යන්න යන්නේ. අපි දැන් ඉන්නේ දෙමටගොඩ ස්ටේෂන් එකේ. අපි දැන් ඉන්නේ දෙමටගොඩ ස්ටේෂන් එකේ. අපි පොඩ යන්නේ. ඉතින් ඔන්න කිව්වා වගේම අපි මේ යන්න හදන බුක් ෆෙයාර්. අපි දෙමටගොඩින් බැහැලා උදේට කාලා ඊළඟට 154 බස් එකේ ගියා BMI CH එකට. උදේ 9 ඉඳන් තමයි අපිට පොත් ගන්න පුළුවන්. අපි යනකොට 10:30 වගේ වෙලා අයියාගේ යාළුවෝ 3 දෙනෙකුයි මගේ යාළුවෝ දෙන්නෙකුයි එක තමයි අපි මේ ගමනේ ගියේ. ඉතින් මේ 27 වෙනිදා. ඒ කියන්නේ බුක් ෆෙයාර් එක පටන් අරන් දෙවනි දවස. මේ දවස් ටිකේම හොඳටම වැස්සා. හැබැයි අපි යන දවසේ පායලා තිබුණේ අපේ වෙලාවට. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. ඉෂිනි ඉමාෂි. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ බුක් ෆෙයාර් ගැන? මට මොකුත් කියන්න දෙයක් නැහැ. මට හොඳ පොතක් අරන් දෙන්න අවුරුද්දක් විතර කියවෙමින් ඉන්න. අනිවාර්යෙන්. ඔව් ඒතකොට මම එක තැනකටලා හිටියා හැකි. ඕගොල්ලන් ප්‍රශ්න නැහැ. ආයේ ඕගොල්ලෝ තැන් තැන් වලට එන්න ඕනෙත් නැහැ නේ. මම ඕගොල්ලෝ පස්සේ යන්න දෙන්නෙත් නැහැ. කොහොම ස්තුතියි දැන් අදහස් දැක්වීම පිළිබඳව. Thank you. ඉන්නේ සගවී රහසේ හසේ තරුවක් මාගේ හුස්මේ ගෑවි ගෑවේ ඒ ශ්‍රියා බැනුනා හැඟුණා හෘදේ මාගේ සඳුගේ ඡායායාමේ සුසුමේ තෙවරියාවේ සඳලියමා සිටිජේ සේයාව පායා ඇත නාරීගේ වර්ණා දැස ඒ හසේ පායාදමා චන්ද. ඉතින් ඔන්න මේ ඉන්නේ අපේ අයියාගේ යාළුවෝ 3 දෙනා. එදා දවස ඉරිදා. ඉතින් සෙනගනම් ටිකක් නෙවෙයි ගොඩක්ම හිටියා. ස්ටෝල්ස් වලත් පුදුම තරම් සෙනගක් හිටියේ. ඉතින් අපි නම් යන්න කලින් අපි ගන්න මොන පොත්ද කියලා බලලා යන්න ඕනි ස්ටෝල්ස් උත් බලලා තමයි ගියේ. ඉතින් මේ තියෙනවා බලන්නකො අපි පුංචි කාලේ ආසාවෙන් කියපු පන් පසින්දුවන්ගේ වීරක්‍රියා පොත් සෙට් එකම තැනින් හම්බුණා. දැක්කම හරිම ආසයි. හැබැයි මේ පොත් අපි ළඟ තියෙනවා. අනික අපි කියවලා තියෙනවා. ඉතින් අපිට එහෙදි හම්බුණා අපේ අයියවයි අක්කවයි. අපි දන්නේ එයාලත් එදාම එනවා කියලා. කොහොම හරි අන්තිමේදී අපිට එයාලවත් හම්බුණා උදේම. ඉතින් මේ බලන්න ලස්සන ස්ටේෂනරිස්. එතකොට අපිට කියවන්න ඕන තරම් පොත් මෙතනින් ගන්න පුළුවන්. අනික ගොඩක් පොත්වල 120ක 125ක වගේ 110ක ඔය වගේ ඩිස්කවුන්ට් වැටුණා. ඉතින් පොත් කියවන්න ආසායට එක තමන්ට කැමති විදිය පොත් ඔක්කොම එකම තැනකින් ගන්න හොඳම අවස්ථාවක් තමයි මේ. අපි ගත්ත පොත් කළු වෙලා AC එකේ හිටියොත් ඩෝඩිය ඒක තියෙනවද? ඔය ඇති මම ඒක එහෙම තියන්නේ. ඒක රෝගින් ඉතින් ඔන්න අපිත් ගත්ත මේ දවස්වල හැමෝම කියවන්න හොයන සේපාලිකා පොත් දෙක. පුදු අම්මෝ පුදුම පොලිමක ඉඳලා තමයි මේ පොත් දෙක ගත්තේ. එච්චරට සෙනග එක ස්ටෝල් එක අපි සාමාන්‍යයෙන් ඒ පොත ගන්න පැය භාගයක් විතර හිටියා. ඉතින් පොත් ඔක්කොම අරගෙන ඉවර වෙලා තමයි අපි දවල්ට කෑවේ. දවල්ට කනකොට 3:30 විතරම වෙලා කට්ටියට හොඳටම බඩගින්න තමයි හිටියේ. ඉතින් ඔන්න මෙතනට යන අයට මෙන්න මේ වගේ ලස්සන ලයිව් පෝට්‍රේට් එකක් ඇඳ ගන්නත් පුළුවන්. ආටිස්ට්ලා 2-3 දෙනෙක්ම ඉන්නවා. හරිම ලස්සනට ඒ විදිහටම අඳිනවා. ඉතින් අපිට ඕන පොත් ඔක්කොම අරන් ඉවර නිසා අපි 4:30 වගේ වෙනකොට අපි එතනින් අයි ගෙදරෙන් පිටත් වුණා.
අපි නම් මේ වගේ පොත් ගන්න ගියාපුහාම යාළුවෝ එකතු වෙලා තමයි පොත් ගන්නෙ. එතකොට කියවනකොට අපි ෂෙයා කරගෙන කියවනවා. ඒ වගේම අපිට පොත් ගොඩක් අරගන්න පුළුවන් හින්දා. ඉතින් අපි බලමු අපි මොන වගේ පොත්ද අරගත්තේ කියලා. दीवाना है तेरा चाहती है तुझसे सारी चकोरियां काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां. මේ විදිහට මේ vlog එක ඉවර කරනවා. එහෙනම් තවත් අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.